හරි නංගි මල්ලි දැන් අපි ගෝලීය වක්‍රපෘෂ්ඨ වර්ගඵල හොයන්න තමයි හදන්නේ. එතකොට මේකට උපක්‍රමයක් විදියට ඒගොල්ලෝ කියන්නේ හොයාගෙන තියෙනවා ගෝලයේ අරයට සමාන අරයක් තියෙන සිලින්ඩරයකුයි ගෝලයේ විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයක් උස කියන්නේ ගෝලයේ අරයට සමාන අරයකුයි ගෝලයේ විස්කම්භය විතර උස සිලින්ඩරයකට මේ ගෝලය සම්පූර්ණ උතුරට දැම්මට පස්සේ මේ සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය ගෝලීය වක්‍රපෘෂ්ඨ වර්ගඵලයට සමානයි කියලා හොයාගෙන තියෙනවා. එතකොට ගෝලීය වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හොයන්න අපි මේ සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හෙව්වම මේ දෙක සමාන නැහැනේ. මේ විදිහට අපිට ගන්න අපි සූත්‍රය කොටනගමු කොහොමද කියලා. ඉතින් අපි දන්නවා ගෝලයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය සමානයි සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. तो सिलेंडर वक्रपृष्ठ හොයන සූත්‍රය මොකද්ද? 2πr/h. h කියන්නේ සිලින්ඩරයේ උස, r කියන්නේ සිලින්ඩරයේ ආරය. දැන් මේකේ 2 අපි එහෙම උනත් බලමු. සිලින්ඩර් 2π r කියන්නේ මොකද්ද? ආරය r ම තමයි. සිලින්ඩරයේ ආරය ගෝලයට සමානනේ. r වැඩි කිරීම h කියන්නේ මොකද්ද? h කියන්නේ සිලින්ඩරයේ උස. සිලින්ඩරයේ උස කියන්නේ ගෝලයේ විස්කම්භය කියන්නේ ආරය වගේ දෙගුණයක්. ඒතකොට 2r. ඒතකොට මේක සූළු කරාම 4π r වර්ග වෙනවා සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. මේගොල්ලෝ හොයාගෙන තියෙනවා සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය සමානයි ගෝලීය වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. මේක කියන්නේ මේ තර්කය හරියන්න නම් ඒ කියන්නේ හරියන්නේ ගෝලයේ අරයට සමාන අරයක් තියෙන සිලින්ඩරයකට ගෝලයේ විස්කම්භයට සමාන උසක් තියෙන සිලින්ඩරය. එහෙම තමයි ඒගොල්ලෝ හොයාගෙන තියෙන්නේ. මේ සූත්‍රය තමයි හොයාගෙන. එතකොට ඒ අනුව අපිට ගන්න පුළුවන් ගෝලයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය සමානයි 4π r වර්ගය. මේ සූත්‍රය මතක තියාගන්න. පෘෂ්ඨ වර්ගඵලය. දානක් බලන්න. ඒකවල දීලා තියෙනවා අරේ 7 cm වන ගෝලයක වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හොයන එක අපිට දීලා තියෙනවා. එතකොට වක්‍රපෘෂ්ඨ වෙන සූත්‍ර වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? වක්‍රපෘෂ්ඨ වර්ගඵලය E කියලා ගමුකෝ. ඒ සමානයි සූත්‍රය 4π r වර්ගය. r කියන්නේ ගෝලයේ ආරය. ගෝලයේ ආරය අපිට දීලා තියෙනවා 7 cm කියලා දීලා තියෙනවා. එතකොට අපි සූත්‍රයට ආදේශ කරමු. 4π r කියන්නේ 7 වර්ගය. අපි 5 වලට ගමු 2කින් 7. 7 වර්ගය. එතකොට මේ යට 4 එක 7ක් කැපෙනවා. එතකොට 22 4ක් කීයද? 88. 88 වැඩි කරනවා 7. 88 වැඩි කිරීම 7. ටරක් 5 ටරක් 56යි. ඒක දෙනවා වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 616යි. අනිවාර්යෙන් ඒකකේ මතක තියාගන්න. ඒකකේ දාන්න, ඒකකේ හරියට දාන්න. වර්ගඵලයක් කියන්නේ වර්ග සෙන්ටිමීටර. 616 වර්ග සෙන්ටිමීටර තමයි ගෝලීය වක්‍රපෘෂ්ඨ වර්ගඵලය. මේ සූත්‍රය මතක තියාගන්න. මේ ගන්න තාර්ගය තමයි අර අපි ඉස්සෙල්ලා කිව්වේ. කියන්නේ මේ ගෝලයේ ආරයට සමාන අරයක් තියෙන සිලින්ඩරයක ගෝලයේ විස්කම්භයට සමාන උසක් තියෙන සිලින්ඩරයකට මේ ගෝලය දැම්මොත් එහෙම සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය ගෝලීය වක්‍රපෘෂ්ඨ වර්ගඵලයට සමානයි කියලා හොයාගෙන තියෙනවා. ඒ අනුව මේ සූත්‍රය ගොඩනගනවා. මේ සූත්‍රය ගොඩනගලා අපි ගණන් හදන්න පුළුවන්. මේ සූත්‍රය මතක තියාගන්න.